Hi guys, welcome back to my YouTube channel. ඔන්න මං හිතන්නේ මාස දෙකකට පස්සේ තමයි මම මේ වීඩියෝ එකක් අරගෙන එන්නේ. ඒ කියන්නේ මේ අවුරුද්දේ දාන පළවෙනි travel vlog එක. ඉතින් අද අපි යන්නේ පොළොන්නරුවේ. මං කලින් ගිහිල්ලා නැහැ පොළොන්නරුවේ. අපි මේ පාර පොළොන්නරුව යන්නේ ට්‍රේන් එකේ. ඒක තමයි තියෙන විශේෂම දේ. ඉතින් අපි ෆස්ට් ක්ලාස් තමයි ගියේ. කොටුවෙන් අවස 3යි කාලේ වගේ ට්‍රේන් එකේ ගියේ. අපි පොළොන්නරුවෙන් බහිනකොට රෑ 9:00 විතර වුණා. කොහොම හරි මේ දැන් පහවදා උදේ අපි යනවා සෝමාවතිය වඳින්න. අපි කලින් දවසේ ඇවිල්ලා කාලා බීලා නිදාගත්තා. දැන් මේ උදේම නැගිටලා සෝමාවතිය වඳින්න යන්න තමයි හදන්නේ. බලන්න ලස්සන. අපි හිටියේ පරාක්‍රම සමුද්‍රයේ ඉස්සරහා. මේ දැන් අපි හිටපු තැන ඉඳන් අපි සෝමාවතියට යන පාරේ ඉන්නේ. එහෙනම් vlog එක බලමු. මගේ මතකයි පමණයි මායිතින් යන්න යනවා මට යන්න අවසරයි මට ඔන්න දැන් අපි සෝමාවතී රජමහා විහාරයට ඇවිල්ලා ඉන්නේ. සෝමාවතී රාජමහා විහාරයේ තමයි බුදුහාමුදුරන්ගේ දකුණු දන්ත ධාතුව තැන්පත් කරලා තියෙනවා කියලා කියන්නේ. ඉතින් මාත් මේ ෆස්ට් ටයිම් තමයි ආවේ. අනිම ලස්සනයි පන්සල. ඉතින් අපි වැඳලා චුට්ටක් වෙලා මෙතන ඉඳලා ඊටු තැන් ටික බලන්නත් ගියා. එහෙනම් දිගටම vlog එක බලන්න. දැන් අපි ඇවිල්ලා ඉන්නේ පරාක්‍රම බාහු රජතුමාගේ මාලිගාව බලන්න. මේ තියෙන්නේ පරාක්‍රම බාහු රජතුමාගේ මාලිගාව. මෙතන ඉස්සරහා තියෙන්නේ විජය බාහු රජතුමාගේ මාලිගාව. ඉතින් අපි දෙකම බැලුවා. මාරයි ඉතින් ඒ කාලේ තිබ්බ දේවල් ඔහොම හරි ඉතුරු වෙලා තියෙන එක වටිනවා අපිට බලන්න. ඉතින් මම දැන් මෙයාගේ විහිළු කතා ටිකත් අහහා මේක බලන ගමන් තමයි ඉන්නේ. ඊළඟට අපි ආවේ වටදාගය, හැටදාගය, අටදාගය කියන තැන් ටික බලන්න. මේ තියෙන්නේ ඒ තැන් තුන. අපි මුලින්ම ගියේ වටදාගය බලන්න. මේ තමයි වටදාගය. මෙතනට ගියාම ළමයි එතන ඉන්න ගයිඩ්ස්ලා අපිට ෆුල් විස්තරය කියනවා මේවා ගැන. ඒ කියන්නේ ඔයගොල්ලෝ බය වෙන්න එපා, දන්නේ නැහැ. ඒ කියන්නේ ඔයගොල්ලෝ හිතන්න එපා දැන් ගියාම අපි දන්නේ නැහැ මේවා. තේරුම් ගන්න බෑ, නිකන් ගල් විතරයි. එහෙම නෑ. මෙතන හැමදේම මේ ගයිඩ්ස්ලා අපිට කියලා දෙනවා. ඊළඟට අපි ගියා ගල් විහාරයට. මෙතන ගොඩාක් විශේෂයි. ගලෙන් තමයි මේ ඔක්කොම පිළිම, ඒ කියන්නේ බුදුහාමුදුරන්ගේ සමාධි පිළිමය, ඊළඟට හිටි පිළිමය, සතපෙළ පිළිමය මේ තුනම නිම කරලා තියෙන ගලකින්. මම හිතන්නේ ඒක තමයි ගල් විහාරය කියලා කියන්නේ. මෙතනත් මේ නිර්මාණ තුනේම පැහැදිලි විස්තරයක් එතන ඉන්න ගයිඩ් කෙනෙක් අපිට හොඳට කියලා දෙනවා. ඒ කියන්නේ ඒවැ තියෙන විශ්වාසය. ඒ නිසා බය වෙන්න එපා. ඔයගලන්ට විස්තර දැනගන්න පුළුවන්. අර V shape එකට පැකේ
ඊළඟට අපි ගියා පරාක්‍රම බාහු රජතුමාගේ අර පිළිමයක් තියෙන්නේ ඒක බලන්න. එතන වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඉතින් මෙතනින් අපේ පළවෙනි දවස ඉවර වුණා. ඔහොම තමයි අපි පොළොන්නරුවේ ඇවිද්දේ. පළවෙනි දවසේ අපි බලන්න තියෙන සේරම දේවල් ටික බලලා ඉවර කරා. සමහර තැන් මම වීඩියෝස් ගත්තේ නෑ. හැමතැනම වීඩියෝ කරන්න බෑනේ. ඉතින් මට පුළුවන් තැන්වල මම වීඩියෝස් ගත්තා. එහෙනම් අපි දැන් බලමු පොළොන්නරුව day 2. ඒ කියන්නේ ඊළඟ දවසේ මොකද වුනේ කියලා. රැකාලේ සේතරන්දු කේශසේනා මවනාසතුවම් මාලතේ කුපුසිනාසේ ආදරේ දෝරෙ ගලාවේ සුසුම්මල් දැසේ මියදී. ඔන්න ඉතින් කට්ටියත් එක්ක නාන්න යන තමයි මේ ලෑස්ති වෙලා යන්නේ. පරාක්‍රම සමුද්‍රය ටිකක් ළඟ නිසා කට්ටියම ළඟයි කියලා යන්න පටන් ගත්තට හෙන දුර යන්න තිබ්බා. ඉතින් අයියමයි ආපහු හැරිලා ආවා. ඉතින් කට්ටිය නාලා කරලා ඇවිල්ලා ලෑස්ති වෙලා අපි දැන් මේ හදන්නේ සෆාරි යන්න. ඔන්න බලන්නකෝ සෆාරි යන අතරතුර අපිට යාළුවෙකුත් හම්බුණා. මෙයාගේ අය ගොඩාක් පාරේ ඉන්නවා. මේ අපි යන්නේ මින්නේරිය පැත්තට. ඉතින් දන්නවනේ මින්නේරිය කිව්වහම පාර හැමතැනම අලි ඉන්නවා. ඉතින් පරිස්සමට යන්නත් ඕනේ. අපි දැන් මේ යන්නේ සෆාරි ට්‍රක් එකේමයි. ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ මින්නේරිය ජාතික උද්‍යානයට. ඕගොල්ලෝ දැනගෙන හිටියේ නෑ නේද කලින් පොළොන්නරුවේ ආවහම සෆාරි කරන්න පුළුවන් කියලා. ඉතින් අපිත් දැනගෙන හිටියේ නැහැ. අලුත් අත්දැකීමක් මේක අපිටත්. ඉතින් ඕගලන්ටත් පුළුවන් පොළොන්නරුවේ ආවොත් මේ වගේ ඇක්ටිවිටි එකකුත් එකතු කරගන්න ඕගලන්ගේ ට්‍රිප් එකට. මාර ෆන්. එහෙම හිටගෙන තමයි අපි මුළු ගමනම ගියේ. සත්තු හිටියා, අලි හිටියා, මොනරු හිටියා, නරි හිටියා. කට්ටිය බල අපි ගියා ඉතින්. මං හිතන්නේ පැයක වගේ ගමනක් මේක ඇතුලේ, කැලේ ඇතුලේ. පැයක් මට මතක විදිහට පැයක් විතර ගමනක්. මෙන්න යන්නේ නරියෙක්. නරි දෙන්නෙක් අපි දැක්කා. ඉතින් ඔහොම තමයි අපේ සෆාරි ගමන අපි ගියේ. අයි දෙන්නෙක් ඉන්නවා. ගන්න විදියට. ආයෙ අතනක් ඉන්නවා. නවත්තන්න ඕනේ. ඉතින් ඔන්න ඔහොම අපේ පොළොන්නරුව ට්‍රිප් එක ඉවර වුණා. රෑ 8:45 තිබ්බ ට්‍රේන් එකේ අපි ආයි කොළඹ ආවා. එහෙනම් thank you වීඩියෝ එක ඉවරනකම් බලුවට. bye bye. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.